පහළ මිනිස්සු වෙනකොට ආ ගන්නවා වහ බොනවා බෙල්ල වල දා ගන්නවා ඈ වෙඩි තියලා ඝාතනය කරනවා පිහිවලින් අනිනවා මෙච්චර මේ අපරාධ තියෙනවා මේ ඒ අතරේ මේ කන කෑම ටික වස වෙනවා බොන බේත් ටික විෂ වෙනවා ඈ සැත්කම වරදිනවා ඈ එහෙම තියෙද්දී සමහර වෙලාවට ගේ කඩන් වැටලා පස් කන්ඩි වලට යට වෙලා තවත් වෙලාවට වාහන වලින් ඇක්සිඩන්ට් වෙලා ඈ බලන්න මරණයටපත් වෙන්න පුළුවන් හේතු මොනතරම් කන්දරාවක් තියෙනවද මෙච්චර හේතු තියෙද්දී අපි පුදුම වෙන්න ඕන මරණයටපත් උනන් නෙවෙයි මෙච්චර හේතු තියෙද්දී ඇයි මම තාමත් ජීවත් වෙන්නේ කියලා පුදුම වෙන්න ඕන මෙච්චර මරණයටපත් වෙන්න හේතු තියෙද්දී ඇයි ඔබ ජීවත් වෙන්නේ කියලා පුදුම වෙන්න ඕන නැතු මරණයට නෙවෙයි ඒ තරම් හේතු තියෙනවා පුද්ගලයෙක් මිනිසෙක් සත්වයෙක් මරණයටපත් වෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මනුස්ස ජීවිතය කසිර එකක් කියලා. ඒ විතරක් නෙවෙයි අපි බොහෝම ටික කාලයයි ජීවත් වෙන්නේ. ටික කාලයයි ජීවත් වෙන්න කියලා කියන්නේ පිටුතුනේ මනුස්ස ජීවිතය අල්ප එකක්. ස්වල්ප එකක්. බොහොම කෙටි එකක් වෙනස් සත්වයන්ට සාපේක්ෂව කෙටි එකක් අපි ජීවත් වෙන කාලයත් එක කෙටි එකක් කිසිදු මිනිසෙකුට දීර්ඝායුෂ කියන එකක් ඇත්තේ නැහැ සමහර අම්මාවරු අපි දැකලා අහලා තියෙනවා මස් වැදලි ප්‍රසූත කරන්නේ කුස තුලදීම දරුවා මරණයටපත් වෙනවා කුස තුලදීම දරුවා මරණයටපත් වෙනවා වදන්නේ මස් වැදලා කුස තුලදීම දරුවා මරණයටපත් වෙනවා ඒ බුදු දේවල් අපිට වෙන්න පුළුවන් මිනිස්සෙක් මරණයටපත් වෙන්න පුළුවන් සමහර වෙලාවට සූතිකාගාරයේදීම මරණයටපත් වෙලා මේ උපන් නැතිල්ලේ වෛද්‍යවරු තීරණය කරන සමහරට පෙකණි වෙන බෙල්ලේ තියලා නේද පෙකණි වෙලා කපන්නත් ඉස්සෙල්ලා දරුවා නැති වෙලා උපන් නැතිල්ලේම උපතයි මරණයයි දෙකම එකට තිබෙච්ච දරුවෝ ඉන්නවා ඒ වගේ ඒ විතරක් නෙමෙයි ඉපදිලා පැය කිහිපයකින් මරණයටපත් වෙන මිනිස්සු ඉන්නවා ඉපදිලා දින ගණනාවකින් සතියකින් මාසයකින් මරණයටපත් වෙන අය ඉන්නවා අවුරුද්දකින් දෙකකින් මාසෙකින් සමහරකින් ජීවිතේ තරුණ කාලෙදී වැඩිහිටි කාලෙදී මනුෂ්‍ය ලෝකේ ආයු ප්‍රමාණයක් තියෙනවා නම් පරමාවශ්‍ය කියලා ඒ ආයු ප්‍රමාණය නිර්ණය කරනවා මේ නොඑක ආකාරයෙන් මරණයටපත් වෙන මිනිස්සු ඉන්නවා. ඒ ඕනම කෙනෙක් අවුරුදු 100කට මෙපිටදී මිය පරලෝ යනවා නම් අවුරුදු 100ට මෙපිටදී මිය පරලෝ යන හැම කෙනාටම තියෙන්නේ අල්පායුෂ්ක ජීවිතයක්. අල්පායුෂ්ක ජීවිතයක්. අවුරුදු 100ට මෙපිටදී මිය පරලෝ යනවා නම් අවුරුදු 100ට මෙපිටදී මිය පරලෝ යන හැම කෙනාටම තියෙන්නේ අල්පායුෂ්ක ජීවිතයක්. යෝති අතිච්ච ජීවිතේ යම් කිසි කෙනෙක් අවුරුදු 100 ඉක්මවල ජීවත් වෙනවද? අතකෝසෝ ජරසාපිමියති බුදුහාමුදුරේ දේශනා කරන එක නා ජරාවෙන් ගිහිල්ලා. ඇස් පේන්නේ නැති වෙනකොට, කන් ඇහෙන්නේ නැති වෙනකොට, නැගිටින්න නැවදින්න වාරු නැති වෙනකොට, තමන්ගේ වැඩ කටයුතු තමන්ට කරගන්න බැරි වෙනකොට ජරාවෙන් මිය ගිහිල්ලා. එතකොට දීර්ඝායුෂ වලින් ප්‍රයෝජනයක් නැත්තේ. කන් ඇහෙන්නේ නැත්නම් පේන්නේ නැත්නම් තමන්ගේ වැඩ කටයුතු ටික තමන්ට කරගන්න බැරි නම් තව කෙනෙක් උදව් උපකාර දුවනම් වැසිකිලි කැසිකිලි පවා යනවා. ඒ පුද්ගලයා ජරාවෙන් මිය ගිහිල්ලා. දීර්ඝායුෂ කියලා දෙයක් නැත්තේ නෑ මිනිස්සුන්ට. සියලු මිනිස්සුන්ට තියෙන්නේ අල්පායුෂ්ක ජීවිතයක්. අවුරුදු 100ක් මෙපිටදී මේ පරලෝ යනවා නම් අල්පායුෂ්ක ජීවිතයක්. අවුරුදු 100 ඉක්මවල ජීවත් වෙනවා නම් ජරාවෙන් මිය ගිහිල්ලා. ඒ තියෙන්නේ අල්පායුෂ්ක ජීවිතයක්. කිසිදු මිනිසෙකුට දීර්ඝායුෂ කියලා දෙයක් නැත්තේ.
ඒ නිසා තමයි මේ මනුස්ස ජීවිතය පරිත්ත එකක් කියලා බුදුහාමුදුරේ දේශනා කළේ. ඒ විතරක් නෙවෙයි පංච දුක්ඛේන සංයුතං ඒ ජීවිතයක් බොහෝම දුක්ඛම් කටළු පීඩා වලින් පිරිච්ච එකක් යුක්ත එකක් බැඳිච්ච එකක්. මිනිස්සේ උපතේ ඉඳලම මරණය දක්වා කෙතරම්නම් දුක්ඛම් කටළු පීඩා වලට ගොදුරු වෙනවද? සංසාරේ අපේ ජීවිතේ හැටි ස්වභාවය එකයි. ඒ නිසා මේ බඳු මනුස්ස ජීවිතයක් ගත කරන සත්ත්ව කොටාසයක් තමයි මිනිස්සු කියලා කියන්නේ. මේක අපි තේරුම් අරගෙන කෙනෙක් මරණයටපත් වුණාන් පස්සේ කල්පනා කරන්න ඕන එකම දෙයයි තියෙන්නේ. මොකක්ද? මට යන්න තියෙන මම සූදානම් විය යුතු ගමනක් තමයි මේ තැනත්ත ගියේ කියලා හිත හදාගෙන Taman ඒ ගමනට සූදානම් වීම තමයි වැදගත් වෙන්නේ. මගේ පුතා මේ ගමන ගියා ඊළඟට මට යන්න වෙන්න පුළුවන්. මගේ ස්වාම පුරුෂයා මේ ගමන ගියා විවිධ විදියට මට ඊළඟට මේ ගමන යන්න වෙන්න පුළුවන්. ඥාතිය විදියට මට මේ ගමන යන්න පුළුවන්. ඒක මේ මොහොත වෙන්න පුළුවන්, හෙට අනිද්ද වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ ගමන යන්න සූදානම් විය යුතුයි කියන හැඟීම ඇති කරගෙන මිනිස්සෙක් විදිහට ගුණධර්ම ඇතිව ජීවත් වීම තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා තමයි ඔය දේවදූත සූත්‍රය වගේ සූත්‍රවලදී බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කෙනෙකුගේ මරණය කියලා කියන්නේ ජීවත් වෙලා ඉන්න ඇත්තන්ට දේව දූතයෙක් කියලා. දේව දූතයෝ කියලා කියන මඟ පෙන්වන ඇත්තෝ. දෙවියන්ගේ තානාපති කාර්යාලයේදී යෙදුණු පුද්ගලයෝ තමයි දේව දූතයෝ කියලා කියන්නේ. අද රටවල් නියෝජනය කරන තානාපතිවරු ඉන්නවනේ. තානාපතිවරු විදේශ තානාපතිවරු දැන් අපි හිතමු ලංකාවේ ඉන්නවා ඇමරිකානු තානාපති, එංගලන්ත තානාපති, ජපාන් තානාපති වගේ එක එක රටවල් නියෝජනය කරන නියෝජිතයෝ ඉන්න ඒ රාජ්‍යන්නේ ජනාධිපතිවරයෙක්. ඒ වගේ දෙවියන්ගේ දේව දූත කාර්යයේ යෙදෙන පිරිස තමයි දේව දූතයෝ කියලා කියන්නේ. මඟ පෙන්වන අය. අපිට මඟ පෙන්වීමක් කරනවා. මරණය කියලා කියන්නේ කෙනෙකුගේ දේව දූතයෙක්. තමන්ට ජීවිතේ මඟ පෙන්වනවා. අපත් මේ தත්ත්වයටපත් වෙනවා. දිනයක් කාලවක් වානුවක් ඇත්තේ නැහැ. සූදානම් විය යුතුයි කියන පණිවිඩය තමයි අපිට දෙන්නේ. ඒ ගමනට අපි හැමදෙනාම සූදානම් වෙන්නට ඕන. ඒ සූදානම් වෙනවා කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. ධර්මයට අනුකූලව ජීවත් වීම. මරණයටපත් වුණාන් පස්සේ මිනිස්සෙගේ කිසිදු වටිනකමක් නැත්තේ නෑ. මිනිස්සෙකුගේ කිසිදු වටිනකමක් නැත්තේ නෑ මරණයටපත් වුණාන් පස්සේ. බුදුහාමුදුරන්ගේ සූත්‍රයක් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේ දේශනා කරනවා මිනිස්සෙකුට මරණයටපත් වුණාන් පස්සේ අත් වෙන්න පුළුවන් ඉරණම පිළිබඳව. ඉරණම කෙනෙක් මරණයටපත් වුණාන් පස්සේ පත් වෙන්න පුළුවන් ඉරණම. මොකක්ද? නමීය මානස්ස භවಂತಿ තානා. මියගේ කිසිදු කෙනෙකුට රැකවරණයක් නැහැ. පිහිටක් නැහැ. ඥාතිද මිත්තා ඉදවා සහාය අතවා සහාය. කොච්චර ඥාතීන් හිටිය කියලා, මිත්‍රයෝ හිටිය කියලා, අසල්වැසියෝ හිටිය කියලා. ඒ කිසිදු කෙනෙක් පිටක් රැකවරණයක් වෙන්නේ නැහැ. දායාදකාතස්ස ධනං හරಂತಿ. වරුණ කෙනාගේ මොනවා හරි වස්තුවක් තියෙනවනම් ඒක උරුම කරු බෙදා ගන්නවා. නේ. කවුරු හරි මරුණාන් පස්සේ ධනෙ තියෙනවා නම් ඉඩකඩම් යාන වාහන මොනවා හරි වස්තුවක් තියෙනවා නම් ජීවත් වෙන්න අය උරුම කරු ඒ බෙදා ගන්නවා. සත්ව පණ ගැට තියෙන කම්මා. අර මියගිය කෙනා එයා යන්නේ ජීවත් වෙන්න කාලය තුලදී සම්පූර්ණ කරගත්ත ධර්ම ටිකත් එක්ක ධර්මතාවත් එක්ක. ඒක තමයි වෙන ස්වභාවය. ඊට පස්සේ මේ මියගිය කෙනා දැවෙන්නේ කොහොමද? සෝ දයිහති සූලේහි තුජ්ජමානෝ ඒකේන වත්තේන පහය භෝගං. සෝ දයිහති සූලේහි තුජ්ජමානෝ දාල සෑයවල් වල දැවෙනවා මියගිය කෙනා
උල් වලින් එන දැන් දවන්නේ මහා රුප්පයෙන් අපි කර උඩ තියාගෙන පොරියේ පාවඩ දදා ගෙනිච්චට දවන්නේ කොහොමද? දැන් නම් අද නම් ඔය කරන්ට් එකෙන් දවන්නේ. ඉස්සර එහෙම නෙවෙයි තරසයක් ගාලා දවනවා. තාම පොතක් තියෙනවා. කොහොමද දවන්නේ? බඩ පිටිර නැහැ කියලා බඩට උලකින් අනිනවා. ගින්දරට තල්ලු කරනවා. ඔළුව පිටිර නැහැ කියලා ඔළුවට උලකින් අනිනවා. ගින්දරට දානවා. කකුල් පිටිර නැහැ කියලා කකුල් වලට උල් වලින් එන ගින්දරට දානවා. එහෙමයි දවන්නේ. උල් වලින් එන මොනතරම් කෙනෙක් වුණත් මමද ඔබද අපි කාටත් එච්චර තමයි. සෝ දයිහති සූලේ තුජ්ජමානෝ ඒකේන වත්තේන පහය භෝගං. බෞද්ධෝග සම්පත් නෙවෙයි. Tamante ඇඳිවතවත් නැහැ. දරුණම් පස්සේ අන්දන්නේ මිනි ඇඳුමක් ඒකත් මල් ශාලාවක ඉන්නේ. අපි කැමති ඇඳුමක් අතට නෙගෙන ගමන යන්න බෑ. බෞද්ධෝග සම්පත් නෙවෙයි. Tamanගේ ඇඳිවතවත් කැමති එකක් තියෙනවා ඒකවත් ඇඳගෙන යන්න පුළුවන් ගමනක් නෙවෙයි අපි යන්නේ. සෝඩයිහෙති සූලේ තුජ්ජමානෝ ඒකේන වත්තේන පහය භෝගං. බෞද්ධෝග සැප සම්පත් සියල්ලම අත්හැරලා ඒ ගමන යන්නේ. ඒ නිසා මරණයටපත් වෙන කිසිදු මිනිස්සෙකුගේ වටිනකමක් ඇත්තේ නැහැ. මිනිසුන්ට සාපේක්ෂව තිරසං සත්තුන්ගේ ගත්තන් පස්සේ වටිනකම් තියෙන්න පුළුවන්. සමහර සත්තු මරුණන් පස්සේ මාස් ටික ගන්නවා. සමහර සත්තු මරුණන් පස්සේ දල ගන්නවා. තවත් සමහර සත්තු මරුණන් පස්සේ අන්තට්ටුව ගන්නවා. කෙඳි ටික ගන්නවා. ලොම් ටික ගන්නවා. ඒ විවිධ සත්තුන්ගේ විවිධ දේවල් වැදගත්කමක් තියෙන පුළුවන්. මිනිස්සෙගේ කිසිදු වටිනකමක් නැත්තේ නෑ. ඒ නිසා තමයි ධර්ම ග්‍රන්ථ තුල පැහැදිලි කරන්නේ නිරත්තංව කලින්ගරම් කියලා. මේක හරි ලස්සන උපමාවක් බුදුහාමුදුරන්ගේ. නිරත්තංව කලින්ගරම් කියලා